හායි කොහොමද ඔයාලට? අදත් මං ඔයාලා එක්ක රසම රස කිචන් කතාවක් බෙදා ගන්නයි යන්නේ. මං හදන්නේ එක් කරි එකක්. ඒක ටිකක් වෙනස් විදියකට හදන එක් කරි එකක්. මේ එක් කරි එක විතරක් එක්ක වුණත් ඔයාට බත් කන්න පුළුවන් වෙන වෑංජන මුකුත් නැතිව. අපි දැන් බලමු මේ එක් කරි එක හදාගන්නේ කොහොමද කියලා. මම බිත්තර 4ක් අරගන්නවා මේ කරි එක හදාගන්න. බිත්තර 4ම කඩාගෙන මම භාජනයකට දාගන්නවා. ඒකටම මං හීනිවට කපාගත්ත අමු මිරිස් ලූණු වගේම ලුණු කුඩු ගම්මිරිස් කුඩුත් එකතු කරගෙන මේ වගේ හොඳට මික්ස් කරගන්නවා. ඊට පස්සේ බටර් ටිකක් ගාලා ලෑස්ති කරගත්ත ට්‍රේ එකකට අපි මේ බිත්තර ටික දාගන්නවා. ඔයාට මේකට බටර් නැතිව තෙල් උනත් ගා ගන්න පුළුවන්. දැන් අපි මේ බිත්තර ටික ස්ටීම් කරගන්නවා. මම රයිස් කුකර් එකේ විනාඩි 15ක් ස්ටීම් කරගත්තා. බිත්තර ටික ස්ටීම් වෙනකම් මම කරි එකට ඕනි කරන ඉතිරි දේවල් ටික ලෑස්ති කරගත්තා. ඒ අතරේ බිත්තර එකත් ස්ටීම් වෙලා තිබ්බා. One eternity later. ඔයා මේක ස්ටීම් කරද්දී ෆොයිල් පේපර් එකකින් බිත්තර එක කවර් කරගත්තොත් එක සමානව ලස්සනට ස්ටීම් වෙයි. මං එහෙම කරේ නැති නිසා මගේ බිත්තර එක ස්ටීම් වෙද්දි සමානව ආවේ නැහැ. ස්ටීම් වුණ බිත්තර එක මං කෑලි වලට කපා ගන්නවා මේ වගේ. දැන් මං හට්ටියක් ලිපේ තියාගෙන ඒකට තෙල් ටිකක් දා ගන්නවා. තෙල් ටික රත් වීගෙන එද්දි මං ඒකට අබෑට ටිකක් දා ගන්නවා. අබෑට ටික තෙල් එකේ පුපුරද්දි මං ඒකට කපාගත්ත සුදු ලුණු ටික එකතු කර ගන්නවා. සුදු ලූණු ටික තෙල් එකේ තෙම්පරාදු වෙද්දි මං ඒකට කපාගත්ත ලූණු එකතු කරගන්නවා. ඒකත් තෙල් එකේ තැම්බෙද්දි මං කරාබු නැටි 3ක් විතර කපාගත්ත අමු මිරිස් කරපිංච රම්ප එකතු කරගෙන මේ ටික තෙල් එකේ තෙම්පරාදු කරගන්නවා. ඊට පස්සේ මම මේ තෙම්පරාදුවට මිරිස් කුඩු තේ හැඳි භාගයක්, ගම් මිරිස් කුඩු තේ හැඳි භාගයක්, බෙදපු තුන පාතේ හැඳි දෙකක් එකතු කරගෙන හොඳට මික්ස් කරගන්නවා. ඊට පස්සේ විනාඩියකින් වගේ මන් ලුණු කුඩු තේ හැඳි භාගයක්, කුරුඳු, කපාගත්ත තක්කාලි මේ ටෙම්පරාදුවට එකතු කරගෙන මික්ස් කරගන්නවා. මේ වගේ විනාඩියක් විතර තියෙද්දි මම මේකට උකු පොල් කිරි එකතු කරගන්නවා. මේකට ඔයාට වතුර උනත් දාගන්න පුළුවන්. පොල් කිරි එකතු කරාම කිරි රසට කරි එක තියෙනවා. ඊට පස්සේ මේ කරි එක විනාඩි 5ක් විතර වහලා ලිපේ ගින්දර අඩු කරලා තියන්න ඕනි. 5 minutes later. විනාඩි 5කට පස්සේ මේ තියෙන කරි එක. මම ඒකට ස්ටීම් කරගත්ත බිත්තර ටික මේ වගේ එකතු කරගෙන කලවම් කරගන්නවා. ඊට පස්සේ මම තව විනාඩි 5ක් විතර මේක වහලා තියෙනවා. මේකේ ටිකක් හොදි ටික හින්දෙන්න. ඔයාට මේකේ කරි එක ඕනි නම් ආයේ මේ වගේ හින්දෙන්න තියන්න ඕනේ නැහැ. මේ තියෙන්නේ දැන් කරි එක. දැන් නම් කරි එකෙන් හොඳ සුවඳකුත් එනවා. මං තව මේක ලිපේ තියන්නේ නැතුව බා ගන්නවා. හට්ටිය රස්නෙටත් තව කරි එක හින්දෙන්න පුළුවන් නිසා. ඔන්න දැන් අපේ එක් කරි එක ලෑස්ති. දැන් කන්න තමයි තියෙන්නේ. මේ එක් කරි එක ඔයාට බත් එක විතරක් නෙවෙයි පාන් එක උනත් කන්න රසම රස කරි එකක්. ඔයත් හැමදාම හදන එක් කරි එකට මේ වගේ වෙනසක් කරලා බලන්න. ඔයාලත් මේක try කරලා බලලා මට කමෙන්ට් එකක් දාන්න. තවත් මේ වගේ කිචන් කතා දැනගන්න මාව subscribe කරන්නත් අමතක කරන්න එපා. ඒ වගේම වීඩියෝ එක හොඳයි නම් like එකකුත් දාන්න. තවත් මේ වගේ රසම රස කිචන් කතාවකින් ආයෙ හම්බ වෙමු.